පාන්දර අනතුර වෙලා තියෙන්නේ. දැනට වාර්තා වෙන මට්ටමට 21 දෙනෙක්ගේ ජීවිත නැති වෙලා තියෙනවා. තව පිරිසක් රෝහල්ගත කරලා තියෙනවා. මොලේ රෝහලේ මම අධ්‍යක්ෂකත් එක්ක කතා කරනවා 14 දෙනෙක් රෝහල්ගත කරලා තියෙනවා. නමුත් මේ 14 දෙනාගේ තත්ත්වය තරම් බරපතල නැහැ කියන එක තමයි රෝහල ආරංචි මාර්ග ප්‍රකාශ කරේ. තව නැති වෙච්ච අයගේ සිරුරු වර්ගයක් 13ක් පමණ තියෙනවා කොත්මලේ රෝහලේ. තව රෝගීන් ප්‍රමාණයක් අපි ඇම්බුලන්ස් මගින් අරන් ගෙනලා තියෙනවා ගම්පල රෝහලට. बस ඇතුළේ හිටියේ කොතනද හිටියා බස් එක ඉස්සරහම ඉස්සරහනේ ආඩ තුවාලද අපි හිටියා උදේ